දුවේ පුතේ අද අපිට තියෙන්නේ පෙරිය රාණා ලියලා පුරුදු වෙන්න. හරි ලස්සන අකුරක්. අපි එහෙනම් බලමු අකුර. අපේ ෆ අකුරක හැඩය ගන්න එක බලන්න. ඔන්න ඔහම සමානව අරගෙන ඔන්න ඔහම අවසන් කරන්න ඕනි. මේ පෙරිය රාණා. මේක පුතේ හල් කරනකොට මෙහෙම ලිව්වොත් වැරදි. එහෙනම් අපි කොහොමද ලියන්නේ? අපි ඒක ලියන්නේ මෙහෙම නෙවෙයි. ඒ අකුර මෙන්න මේ ශබ්ද ගන්නවා හල් වෙනකොට. ඊට පස්සේ අපි ලියන්නේ මෙතනින් පස්සේ ර. ඊට පස්සේ අපි ඇලපිල්ල එකතු කරගනිමු. ඔන්න ඇලපිල්ල රා. ඊට පස්සේ අපි ඉස්පිල්ල එකතු කරගනිමු. රී. දීර්ඝ ඉස්පිල්ල අගට ගැටයක්. ඊට පස්සේ අපි රූ අකුර බලන්න රූ අකුර ගේන හැටි ඔහම ඇවිත් ඔහම නවලා මෙහෙම උඩට දාන්න ඕනි. මේක රුයන්න. ඊට පස්සේ රූ අකුර ඔහොම ගත්තා මෙහෙම අගට ඇලපිල්ල සහිත කොටසක් එනවා. ඒක රූ අකුර. ඊට පස්සේ අපි ඉගෙන ගනිමු කොම්බු එකතු කරවමු. තනි කොම්බුවයි ර අකුරයි. සිංහලෙන් ලියන්නේ ඒ විදිහටම තමයි. ඊට පස්සේ මේ අකුර ඒක කොම්බුවයි අකුරට හල් කරනවා. ඊට පස්සේ අපි ලියන්නේ කොම්බු දෙක ර අකුර. කොම්බු දෙක ර අකුර. ඊට පස්සේ කොම්බුවයි ර අකුරයි ඇලපිල්ලයි. කොම්බුවයි ර අකුරයි ඇලපිල්ල. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ අකුර. බලමු කොහොමද සිංහලෙන් ලියවෙන්නේ කියලා. ඔන්න ඔහම රෝ අවසාන අකුර පුතේ. ඔන්න ලිව්වා කොම්බුවයි අකුරයි ගයනු කිත්තයි. කොම්බුවයි ගයන්නයි ගයනු කිත්තයි. අපි ඊළඟ අකුරත් ලියලා පුරුදු වෙමු. අද අපිට අකුරු ටික ඔක්කොම එතකොට ඉවර කරගන්න පුළුවන්. ඊළඟ අකුර අපිට තියෙන්නේ මේ ගැට දෙකේ න අකුර. ගැට දෙකේ න අකුර හල් කරනවා. ඔන්න ඊට පස්සේ ඔන්න ගැට දෙක සමාන ආකාරයෙන් ගන්න ඕනිද ඔය පුතේ? න ඇලපිල්ල එකතු කරනවා. නා ඉස්පිල්ල එකතු කරගනිමු. නී දීර්ඝ ඉස්පිල්ල නී. ඊට පස්සේ ඔන්න පාපිල්ල ලියන හැටි බලන්න. ඔහම නැවිලා මෙහෙම ඇවිත් ඔහම උඩට ඉරක් ගහන්න ඕනේ. ඒක පාපිල්ල. ඊට පස්සේ දීර්ඝ පාපිල්ල ඔහම ඇවිත් ඔන්න ඔහම. ඊට පස්සේ අපි කොම්බු ටික එකතු කරගනිමු. කොම්බුවයි න අකුරයි. කොම්බුවයි න අකුරයි. ඊට පස්සේ මේ අකුර කොම්බුවයි න අකුර හල් කරනවා. ඊට පස්සේ අපිට තියෙන කොම්බු දෙකයි න අකුරයි. බලන්න සමාන ආකාරයෙන් නමුත් මේ නයන් ඉවර කරද්දී මේ අග කොටස ඉරක් ආකාරයෙන් එන්න ඕනි. ඊට පස්සේ අපි කොම්බුවයි න අකුරයි ඇලපිල්ලයි. කොම්බුවයි න අකුරයි ඇලපිල්ලයි. ඊට පස්සේ අපි ලියන්නේ මේ අකුර. බලමු සිංහලෙන් මේ අකුරත් නෝ අවසාන අකුර දුවේ පුතේ කොම්බුවයි න අකුරයි ගයනු කිත්තයි. කොම්බුවයි න අකුරයි ගයනු කිත්තයි. හරි දුවේ පුතේ මේ දක්වාම අපි අකුරු ටික ඔක්කොම ඉගෙන ගත්තා. ඔබත් නරඹන්න වෙනස අත්විඳින්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.